ඔන්න මාදව බිවාන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ආපු ගමන් ඇහුවා මොකක්ද කියන්න ඕනේ කියලා නේද? මොකද්ද ඒක මොකද්ද? අද කියන්න ඕනේ. මොකද්ද කියන්නේ? සින්දුවද? සින්දුව කියන්න බෑ. සින්දුව කියන්න බෑ. කියන්න සින්දුව. හැබැයි ඒක වෙලා යයි ඕනේ. කමන්න අපිට වෙලා තියෙනවා අපි වෙන ප්‍රෝග්‍රෑම් එක කැන්සල්. බය වෙනවද? ඇයි ඒ? මම බොහොම බය වුණා. මගේ පනේ පා වුණා. ඒ දුලහඬ හොල් කර මාව හසුණා. මම බොහොම බය වුණා. මගේ පනේ පා වුණා. ඒ දුලහඬ හොල් මාව හසුණා. මම උස්සරේකට ගියා සින්දෝ කියන්නේ. මම අපසු වෙන්න ලැබුණා ජාමේ දුලහඬ. බැහැලා පාරට ඇරුණා කානත් දෙසට මගේ ගිටාර එක අතට අරගෙන යන්නේ යනකොට චොක්කයක් ඇසිලම පසු බලනේ කලට කළු බල්ලෙක් එකට වෙන්නනේ බුරාගෙන මට මම හැරිලා පස්සට ආපසු දුවනේ කලට කළු මිනිහෙක් කුසට හිටියනේ පාරේ හරහාට හොඳ නෑ පාරේ නටන්න අපි යමුකෝ එහාට ගිය මිනි කනත්තට මිනි කනත්තට ගොඩ කියලා එයා පටන් ගන්න කලින් කිව්වා මලවිනි නැගිටලා එනවා හරි විවාන හරි අප්පුඩි සුටු එපා නටන්න අපි යමුකෝ ගෙදරට අපේ අම්මා හොයන්න ආදර වේවි හරියට මම මෙහෙම කිව්වම ඒ පෙන්න ආසට හූ කියාගෙන නැවත පෙන්න පොළවට හරි හොරි ඉන්නේ විවාන අහන්නකෝ අපි විවාට අප්පුඩියක් ගාව හරිනේ හරි තව තියෙනවා අපේට අගේ දද්දේ කට්ටිකයි S2 ගිනි ගොඩක් වගේ මම පෙන්න ආසට ගිටාර එක ගත්තු තේකට දුන්නා ඔළුවට ගිටාර එක කෑලි හැලෙන්න මේ ශබ්දය ඇසිලා කුර කරුවනේ ගිටලා මට වතුර පොවලා ගැස්සුවා ගෙදර ගිහිල්ලා මේ විස්තර අහලා අපේ අම්මා මයි වෙලා මට බලියක් කරලා අත්තමාව බේරලා මම බොහොම බය වුණා හරි මේ අහන්න අපි තමයි වැරදි. එයා කිව්වා හැබැයි දිගයි. ඔව් දිගයි කියලා කිව්වා බෑ. එයා කියලා කිව්වනේ නේද? ඒකද මම මදින්න වත්තන්න එපා නේද? මම හැබැයි බොරු නම් ඔන්න කියන්නේ. ඔයා කියනවා හොඳ ළමයි. ඔය සින්දුව ගෙදර වැඩිපුරම අහන්නේ කවුද? අම්මද තාත්තද ගෙදර? අම්මා. අම්මාද ඔක අහන්නේ? අම්මා උදේ නැගිට්ටාම මොකද දාන්නේ? ඈ? කොයිලාටද අම්මා ඔය සින්දුව අහන්නේ? ආන්තින්ද? ඔව්. 12ට. පැහැදුලාට? ඈ?